රීඩ් කරලා ඉගෙන ගන්න අපි සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රමය ඒක. ඒක අර 15කින් ගන්න ඕන 15 කැලලට තමයි ඒක ගන්න ඕනකම තියෙන්නේ. ගේම් එකේ තියෙන පොඩි පොඩි ඔය ඇනිමේෂන්ස් වගේ දේවල් වලින් මිනිසුන්ට ඒක බලන්න ආස හිතන විදිහට Life lessons come one in a dozen. The other 11 get something from nothing. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I have today. Without you I never could have moved away. But now I see what you teach. I do believe I always should have stayed. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours again. One day I'll be One day I'll be yours. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life lessons come one in a dozen. The other 11 get something from nothing. Life changes just open the door. One thing's certain, I'll always be yours. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours. Life lessons come one in a dozen. The other 11 get something from nothing. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I have today. Without you I never could have moved away. But now I see what you teach. I do believe I always should have stayed. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours again. One day I'll be One day I'll be yours. Life lessons come one in a dozen. The other දැන් වෙලාව උදේ 10:00මාරයි. ඔව් 10:00මාරයි. ඉතින් අපේ අද දවසේ පළවෙනි මීටින් එක ගන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. අපේ කට්ටිය ටීම් එකේ අය ජොයින් වෙන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් අද දවසේ අපේ මීටින් එකේ මේන්ලි අපි ફોකස් කරන්නේ කතා කරන්න ලෑස්ති වෙන්නේ අපි හදන ගේම් එකක් තියෙනවා, ඇප්ලිකේෂන් එකක් තියෙනවා Edulina Kids කියලා. ඉතින් මෙන්න මේ ගේම් එකේ ඇප්ලිකේෂන් එකේ යූසර් ඉන්ටර්ෆේස් එකේ ඩෙවලොප්මන්ට් ඩිසයින් වල ටිකක් තව අපිට ඉතුරු වෙලා තියෙනවා. මේ දේවල් ටික ගැන කතා කරන්න තමයි අපි අද දවසේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඇප් එක ගේම් එක ගැන කිව්වොත් මේක අර edutainment කියන කැටගරි එක නැත්නම් ඒ concept එකත් එක්ක හැදෙන විශේෂයෙන් අර ඉතින් දැන් subject එකක් මොනවා හරි subject එකක් එයාලට අපි දන්නා පොතක් අපි කියවලා
රයිට් මේක අපි රීඩ් කරලා ඉගෙන ගන්න අපි සාමාන්‍ය සම්ප්‍රදායික ක්‍රමය ඒකනේ. ඉතින් අර එතනින් එහාට ගිහිල්ලා යම් කිසි සබ්ජෙක්ට් එකක් විෂය කරුණක් එක්ස්පීරියන්ස් කරලා ගේම් එකක් විදිහට ඒක ප්ලේ කරලා ඉන්ටරැක්ටිව් විදිහට ඉමර්සිව් විදිහට මේක ප්ලේ කරලා අන්න ඒ හරහා රයිට් මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහේ අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ මේ එඩියුඩේනා ප්ලැට්ෆෝම් එකේදී. ඉතින් මේකේ තව වැඩ ගොඩක් තියෙනවා මම ඉස්සරහට වීඩියෝස් වලදී මේ බ්ලොග්ස් වලදී ෂෙයා කරන්න. ඉතින් අපි බලමු මීටින් එකේදී මොකද වෙන්නේ කියලා. මීටින් එකෙන් පස්සේ මම පෙන්නන්නම් මේ අපි පොඩි අය ටාගට් කරලා මේ කිඩ්ස් ටාගට් කරලා අපි ගේම් එකක් ඩෙවලොප් කරනවා නම් අන්න ඒ වගේ වෙලාවට අපි ඒ ගේම් එකේ ඇප්ලිකේෂන් එකේ යූසර් ඉන්ටර්ෆේස් එක හදනකොට ඩිසයින් කරනකොට මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියලා එක මම හිතනවා සමහර කෙනෙක්ට ඩෙවලොපර්ස්ලාට අපි වගේ වැදගත් වෙයි කියලා. හරි අපි නම් බලමු මීටින් එකේදී මොකද වෙන්නේ කියලා. ගාඩරාවක් කරේ සිද්ධියක් දාන්න බලමු මේක මුලස්ම දාන්න නැතුව වෙන එකක්. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I had today. Without you, I never could have moved away. Now I see what you teach. I do believe I always should have stayed. ඒක අර පහල එකෙන් ගන්න ඕන පහල කැලලට තමයි ඒක ගන්න ඕනකම තියෙන්නේ. ඒතකොට එකක් වර්ල්ඩ් එකක් පේනවා ක්ලියර්ලි ඒක බලා ගන්න පුළුවන් නේ. දෙකම සෙපරේට් වුණොත් මේ මොනවද මේකට තිබුණොත් ඒක සෙට් වෙන්නේ නැහැ එතන. හරි ඔන්න අපේ මීටින් එක දැන් ඉවරයි. දැන් වෙලාව උදේ 11:05ට වගේ. ඔව් ඒ වගේ ඇති. ඉතින් අපි මීටින් එකේදී දේවල් ටිකක් ඩිස්කස් කරගත්ත අපේ ප්‍රොජෙක්ට් එක ගැන. දැන් මම කලින් මීටින් එකට කලින් මම කිව්වා මේ මම ෂෙයා කරන්නම් කියලා ගේම් එකක් මේ කිඩ්ස්ලා පොඩි අය ටාගට් කරලා ඩිසයින් කරනකොට ඩෙවලොප් කරනකොට මේකේ විශේෂයෙන් යූසර් ඉන්ටර්ෆේස් එක ඩිසයින් කරනකොට වැදගත් වෙන දේවල් ටිකක් පොඩි ටිප්ස් ටිකක් ෂෙයා කරන්නම් කියලා ඩෙවලොපර්ස්ලාට ඩිසයිනර්ස්ලාට වැදගත් වෙන. අපි බලමු එහෙනම් ඒ දේවල් ටික මොනවද කියලා. මම වයිට් බෝඩ් එක ගාවට ගිහිල්ලා ඒ දේවල් ටික පෙන්නන්නම්. අපි පොඩි අයට ගේම් එකක් ඩෙවලොප් කරනකොට ඒ කියන්නේ කිඩ්ස්ලා ටාගට් කරලා ගේම් එකක් ඩෙවලොප් කරනකොට අපි මේ ගේම් එකේ යූසර් ඉන්ටර්ෆේස් එක කොහොමද ඩිසයින් කරන්නේ, ප්ලෑන් කරන්නේ කියන එක ගැන සෑහෙන කෙයාර්ෆුලි බලන්න වෙනවා. මොකද අපි වගේ මේ ලොකු අය වගේ පොඩි අය ඒගොල්ලන් මේ මෙනුස් කියවන්නේ නැහැ. ඒ තරම් ටෙක්ස්ට් තියෙන්න බෑ. ඉතින් ඒගොල්ලන් ගොඩක් වෙලාට ස්කෑන් කරන්නේ colors, ඊට පස්සේ මේ shapes, icons, motions මෙන්න මේ වගේ දේවල් තමයි ඒගොල්ලන් ස්කෑන් කරන්නේ. ඒවා හරහා තමයි යාළුවා තේරුම් ගන්නේ ඊළඟට මොනවද මම කරන්න ඕන. දැන් මොකද මම කරන්න ඕන. ඊළඟ ස්ටෙප් එක මම කොතෙන්ටද යන්න ඕනේ. රයිට් මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලන් ඔය දේවල් හරහා තමයි අයිඩියා එකක් ගන්නෙ. ඉතින් ඒ නිසා අපි ගේම් එකක් ඩෙවලොප් කරනකොට විශේෂයෙන්ම කිඩ්ස්ලාට ફોકસ කරලා ගේම් එකක් ඩෙවලොප් කරන කෙනෙක් ඉන්නවා නම් ඔයාලට වැදගත් වෙයි මම මේ ෂෙයා කරන සමහර දේවල්. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකට මම මේවත් මේ කරන දේවල් ටිකත් ඔයාලට ටිකක් පෙන්නන්න කියලා හිතුවේ. දැන් අපේ එඩියුලේනා කිඩ්ස් ගේම් එකෙත් අපි මේ දවස්වල try කරනවා මෙන්න මේ විදිහට අපේ යූසර් ඉන්ටර්ෆේස් එක මේ ගේම් එකේ ඩෙවලොප් කරන්න, ඩිසයින් කරන්න. ඉතින් මේක එකපාරම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මේක ටික ටික කරගෙන ගිහිල්ලා තමයි හරිම විදිහට ගන්න වෙන්නේ යූසර්ස්ලාගේ ෆීඩ්බැක් එක. සහ විශේෂයෙන් අපේ ගේම් එක අපි ඩෙවලොප් කරන්නේ මේ අපේ ලෝකල් කමියුනිටි එකට ලංකාවේ අපේ කිඩ්ස්ලාට තමයි ફોකස් කරන්නේ. ඉතින් ඒ නිසා සමහර විටකදී සමහර දේවල් ටිකක් අපි දන්න ස්ටෑන්ඩඩ් එකෙන් එහාට ගිහිල්ලා වෙනස් කරන්න වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි බලන්න මම මෙතනදී දේවල් ටිකක් ෂෙයා කරන්නම් ඔයාලට වැදගත් වෙයි. සමහර විට ඩෙවලොපර් කෙනෙක්, ඩිසයිනර් කෙනෙක් නම් මේ දේවල් මම අර කලින් කිව්වා වගේ අපි කිඩ්ස්ලාට ගේම් එකක් ඩෙවලොප් කරනකොට ફોකස් කරනකොට එයාලව ටාගට් කරනකොට අපි කල්පනා කරන්න ඕන දේවල් තමයි ඒකේ මෙනු එකක් අපි හදනකොට මෙනුස් හදනකොට නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එක අපි ඩිසයින් කරනකොට එක දෙයක් තමයි අපි බලන්න ඕන කලර් එක. කලර්ස් වලින් තමයි මේගොල්ලන් ඇට්‍රැක්ෂන් එක තියාගන්නේ. ඊළඟ දේ තමයි අයිකන්ස්. icon මේ icon වලින් තමයි මේගොල්ලන් තේරුම් ගන්න, අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නේ. රයිට් මොකද්ද මම කරන්න ඕන දේ. රයිට් එයාට තේරුම් වචන කියවලා වචන වලින් තේරුම් ගන්නවට වඩා එයාට තේරුම් ගන්න පුළුවන් icon එකක් දැක්කහම රයිට් මේක දකුණු පැත්තට යන්න, මේක left side එකට එන්න තියෙන, නැත්නම් මේක jump කරන්න. රයිට් අන්න ඒ වගේ. ඒ නිසා icons වලින් නැත්නම් icon වලින් තමයි මේගොල්ලන් අන්ඩර්ස්ටෑන්ඩ් එක තියාගන්නේ. ඊළඟ එක තමයි motion.
motions ඒ කියන්නේ ගේම් එක ඇතුලේ තියෙන buttons වගේ දේවල් වලට පොඩි පොඩි animations අපිට add කරන්න පුළුවන් buttons ටිකක් bounce වෙනවා right මෙන්න මේ වගේ දේවල් motions. ඉතින් මේ motions වලින් අපිට පුළුවන්කම තියෙනවා මේකේ attention එක තියාගන්න right. ඒ වගේම තමයි අපි තව අවසානට සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මේ words. මේ words වලින් තමයි අවසානයේදී මේගොල්ලන් මේ හැමදේම දැකලා ඉවරලා අපි එයාලා දැකපු දේවල් ටික confirm කරගන්නේ මොන වගේද? එතන තමයි confirmation stage එක. එන මේ වගේ. right confirmation එක ගන්න යාලා මෙන්න මෙතනදී words වලින් අවසාන වශයෙන්. එතකොට අපි colors, icons, ඊට පස්සේ motions, ඒ වගේම words මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. colors වලින් මම අර කලින් කිව්වා වගේ පාට colors රතු පාට, කොළ පාට right මේ වගේ යාලට ගැලපෙන colors අපි game එකේදී පාවිච්චි කරාම මේ වගේ තමයි යාලා attraction එක නැත්නම් attract කරගන්නේ game එක. colors වල පොඩි ළමයි කොහොමද ආසයි. ඊළඟදී තමයි icon right game එකේ තියෙන icons, shapes මේ වගේ දේවල් වලින් යාලට තේරුම් ගන්න පුළුවන් right මම මේ වෙලාවේ මෙන්න මෙතනින් jump කරන්න ඕන නම් ආ jump button එක දැක්කම identify කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්, understand වෙනවා යාලට මම jump කරන්න ඕන. ඒ වගේ. ඊට පස්සේ motion වලින් ඒ කියන්නේ game එකේ තියෙන පොඩි ඔය animations වගේ දේවල් වලින් right යාලට ඒකේ attention එක තියාගන්න පුළුවන්. සාමාන්‍ය static UI එකක් විදිහට නෙමෙයි dynamic UI එකක් විදිහට අපිට පුළුවන් නම් animations වගේ දේවල් add කරන්න අපේ UI එකට. එහෙම නැත්නම් ඔය particle systems right ඔන්න ඔය වගේ දේවල් particle එකක් ඔය වගේ දේවල් add කරන්න පුළුවන් නම් UI එකටත් එහෙම නැත්නම් තව ඊළඟට දැන් මෙතන තව අපිට පුළුවන් තව ටිකක් මේක feel වෙන්න ඕන නම් තව ටිකක් feel කරන්න පුළුවන් මේකට audio sound effects add කරපුවාම දැන් උදාහරණයක් විදිහට අපි button එකක් click කරාට පස්සේ ලස්සන pop sound එකක් ඇහෙනවා. අන්න ඒ වගේ එතකොට ඒක තවත් එයාලට feel වෙනවා. ඒක game feel එකේ කොටසක්. මේවත් game feel එකේම කොටස් තමයි. හැබැයි මෙතනදී අර menu එක ඇතුලේ කොහොමද අපි එයාත් එක්ක communicate කරන්නේ? kids ලත් එක්ක communicate කරන්න කියන part එකේදී වැදගත්ම වෙන දේවල් ටිකක් තමයි මේ මම දැන් වෙන්නකෝ දේවල් ටික. ඉතින් ඔයගොල්ලන් ගේම් එකක් ඩෙවලොප් කරනවා නම් එහෙම නැත්නම් ඇප් එකකට උනත් මේක අදාළ වෙනවා. කිඩ්ස් ලාට ටාගට් කරලා ඔයාලට අනිවාර්යයෙන් මේ ඇප් එකේ යූසර් ඉන්ටර්ෆේස් එකේ colors ඊට පස්සේ icons, motions, words මේකේ තියෙන මේ words වගේ දේවල් ඒ කියන්නේ අකුරු මෙන්න මේ වගේ දේවල් text මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අපේ Edulina game එකට අපි මේ දේවල් ටික implement කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේක සරල වැඩක් නෙමෙයි. මේක experiment කරන්න ඕන මම අර කලින් කිව්වා වගේ එකපාරම මේ වැඩේ අපි කොච්චර කරත් එකපාරෙම මේක perfect UI එකක් කියලා එහෙම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් game එක publish කරලා ඊට පස්සේ users ලාගේ feedback එක අරගෙන ඒ අනුව මේක ටික improve කරගන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මම තව මේ වගේ vlog එකකින් share කරන්නම් අපි කරගෙන යන තව දේවල් මගේ හොයාගන්න දේවල් findings සහ අපි implement කරන දේවල් මම තවත් මේ වගේ vlog එකකින් ඔයාලත් එක්ක share කරන්නම්.
other 11 get something from nothing. I sit here looking for an answer. Maybe the biggest question was in the last chapter. You gave me the soul I have today. Without you I never could have moved away. But now I see what you teach. I do believe I always should have stayed. Yeah. Is this really happening? I can't believe it's true. I'm just as surprised as you. Is this really happening? I can't be too sure. But one day I'll be yours again. One day I'll be හරි ඒ නිසා කාලෙන් කාලට ඔයාලා knowledge එක gain කරගන්න විදිහට ආපස්සට මේ projects වලට ඇවිල්ලා project එක පුළුවන් තරම් ලස්සන කරලා මිනිසුන්ට ඒක බලන්න ආසයි වෙන විදිහට present විදිහට ඔයාගේ client නැත්තම් ඔයාගේ projects බලන්න යන කෙනාට හරි